නොසිතූ නිමේෂයක ජීවිත රැසක ඉරණම වෙනස් වෙයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු රටට හිමි කළ මාරක රියානතුරක් ගැන ඇහෙන සංවේදී කතාව මෙන්න. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඔවුන්ගේ ජීවිත ඉරණම ස්වන්නට ගත වුණ එක් නිමේෂයක් පමණයි. කිසිවෙක් ඔහුගේ නික්ඥාම ගැන තවමත් විශ්වාස කරන්නේ නැහැ. පුංචි මල් කැකුළු 3ක් දයාබර බිරිඳට පෙරටු කරගෙන ඔහු මේ ගියේ පවුලේ ඈත් එක්ක නිදහසේ කාලය ගත කරන්න හිතාගෙන වෙන්නේදී. ඒත් දැන් ඒ හැම කෙනෙක්ගේම ජීවිත හිතන්නේ නැති තරමට වෙනස් වෙලා. මේ කියන්නේ ඔහුගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී අනුවේදනීය කතාවයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුණේන්ද්‍ර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළා. පසුගිය දිනක ආචාර්ය ගයන්ත ඔහුගේ නිවසේ අය යාපනයේ විනෝද චාරිකාවකට එක් වෙනවා. ඒ පුංචි දරු දෙදෙනා වගේම ඔහුගේ බිරිඳත් මේ ගමනේදී ගොඩක් සතුටු වෙන්නේ නැති. ඒ ඒකාකාරී ජීවන රටාවට මොහොතකට ලැබුණු වෙනස නිසා. ඉතින් සතුටින් ගෙවී ගිය දවස් කිහිපයක් අතරතුර ආචාර්ය ගයන්තගේ මුහුණ පුත පිරී යන්නේ තමන්ගේ හිතාදර පවුලේ ආදරණියන්ගේ ඡායාරූප ගොන්නකින්. කොහොම වුණත් ඔවුන් ඒ දවස් කිහිපයෙන් පස්සේ ඔවුන් නැවතත් එන්නේ තම නිවස බලායි. මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඔවුන් ගමන්ගත් වෑන් රථ එකවරම ගැටෙන්නේ ලොරියකයි. කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ ඔවුන් ගමන්ගත් වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවට ඉදිරියෙන් ගමන්ගත් ලොරියක පසුපස ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා. අනතුර සිදු වූ පසු ආචාර්ය ගයන්ත ජීවිතක්ෂයට පත් වූ අතර මිය යන විට ඔහු 46 වන වියේ පසු වුණා. එසේ මෙම අනතුරෙන් තුවාල ලැබූ දරුවන් තිදෙනා සහ බිරිඳ තවමත් දෙදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා. ඉතින් මෙවන් නකල් මරණයකට යළිදු කිසිදු භවයක ඔබට සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඔබට නිවන් සුව.